නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අපි මෙවිලාවේ සූදානම්නේ නාම ජීවිතය අපි ජීවත් වෙනකොට තමන්ගේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න උපකාර වන විදිහට චතුරාර්ය සත්‍ය අසුර කරගෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරලා ශ්‍රවණය කරනවා. सामान्यයෙන් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඉන්ද්‍රහාම කටයුතු කරලා හැමදාම නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්න ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්න. එතකොට අපි මේ නිවන් දකින්නට කියලා බොහෝ දේවල් ජීවිතවල භෞතික වශයෙන් භෞතික සම්ප්‍රදාය ඇතුළත් කරනවා. ඒ හැම දෙයක්ම කරලා අපි අවසානයේදී නිවන් දකින්න ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා නිවන. බැලුමට අපිට තේරෙන්නේ අපිට හිතෙන්නේ සත්‍ය වශයෙන් මේ ජීවිතය ඇතුලේ අපි දේවල් හිතලා කරනවා අපිට හිතලා කරන්න පුළුවන් හිතලා නොකරේ. ඒ වගේම අපි හිතනවා අපිට හිතලා නිවන් දකින්න පුළුවන් හිතලා දිව්‍ය ලෝකයට යන්න පුළුවන් හිතලා අපාය යන්න පුළුවන් අපිට එහෙම හිතනවාද නේද බැලුවොත් අනුකම්පාව කරන්නේ හිතලා දිගලෝක යන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මෙන්න මේ දේ කරාම දිගලෝක යනවා කියන උදාහරණ කියලා කියනවා. හිතලා අපේ මක්කලෝක යන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් මෙහෙම කරාගෙන යාම ධ්‍යානයක් කරලා මක්කලෝක යන්න පුළුවන් කියලා කියනවා. ඒ සාමාන්‍ය කල්පනාවල හිතලා තමයි ජීවිතය ඇතුලේ මම මේ අවුරුදු 25 30ක නතර වෙනවා කියලා නතර වෙනවා. දැන් නතර වෙනවා. ඒක හිතලා කරන්න පුළුවන් කියලා අපිට බැලුමට එදින දැක්කම හිතලා තමයි. හිතලා කරන්න පුළුවන් හිතලා නොකර ඉන්න පුළුවන්. ඒ නිසා අපි මොකද වෙලා තියෙනවා චෝදනා කරන්නේ අවශ්‍යතාවය ඉන්නේ අරයන් නිසා උනේ මෙයා නිසා උනේ කියලා අපි විචෝදනා කරනවා දැන්. අරය අපි මෙයා වැරදි කියලා අපි කතා කරනවා දැන්. අපි කල්පනා කරනකොට අපි එහෙම චෝදනා අරය හරි වැරදි කියලා අපි කරනවා චෝදනා. එතන ආයි හිතනවා දැන් මම මේක හිතලා කරන්නේ. මේ කියන කාරණාව මූලික කරගෙන මම පටන් ගත්තේ අපි මෙහෙම කරමු. නයිදාංගත් කතා කිව්වා නයිදාං පර කතා කරනවා. හේතුන් පටිච්ච සමුප්පාද හේතු බහුදා නිරුච්චති. ඒක කියනවා මම විශ්ින් කරන්නේ නැහැ. ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. තව වෙන කවුරු හරි විශ්ින් කරවන්නේ නැහැ. එනම් මම කරන්නේ නැහැ, අනුන් විශ්ින් කරවන්නේ නැහැ, ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක හේතු ප්‍රත්‍යයන් සකස් වෙනවා. ඒ හේතු නැති කාලෙකම සකස් වීමක් නැහැ. දැන් අපි කල්පනා කරන්න වෙනවා අපිට සාමාන්‍ය විවහාරික භාෂාව ඇතුලේ අපිට
කතා කරන්න වෙන්නේ එහෙම තමයි කොහොමද? කරනවා වෙනවා ඉන්න යන්න කරන්න පුළුවන් කියන තැන. හැබැයි සත්‍ය තේරුම් ගන්න වෙනවා. අපිට එහෙම දැනෙන එක මොන වගේද? ඇත්තට මේක එහෙමමද? එලිකන්නේ. අන්න ඒ නිසා අපි සාමාන්‍යයෙන් ගත්තම විවහාර මාත්‍රය ඉක්මවා යන ධර්ම අවබෝධය. ඒ කියන්නේ අපිට තේරුම් යනවා සත්‍ය අවබෝධ වෙනකොට මේක මම කරනවත් නෙවෙයි ඉබේ වෙනවත් නෙවෙයි තව කවුරු හරි විසින් කරනවත් නෙවෙයි කියන තැනට තමයි අවබෝධය. ඔන්න ඒ දක්වා අවබෝධයට පත් වුණා මේ අවබෝධය කාගෙද කියලා හොත් අන්තිමට තේරෙනවා. ඒ අවබෝධය කාගේවත් නෙවෙයි. ඒ අවබෝධයක් ඒ විදිහමයි. ඒ කොටින්ම කිව්වොත් ධර්මයේ කියලා කියන්නේ මතකෙන් වීමක් විසක දරා ගන්න තියෙන කවඩ හදන්න තියෙන එක නෙවෙයි කියන එක වැඩි වෙනවා. ඒ මට්ටමට එනකම් අපිට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ හිතෙන්න පුළුවන් කියලා. නිසා හිතනවා කියනකොට හිතෙනවා කියන එක පාවිච්චි කරමු. හිතෙනවා කියන එක. දැන් හිතෙනවා මම හිතවනවා ඉබේ වෙනවා අනුකරණවත් වෙයි. මම නැත්නම් කතා කරන වචනේ ඉතිරි වෙන්නේ නැහැ. සාපේ වචන වලින් එහාට ගිහිල්ලා ධර්මයේ කියන්නේ මොකක්ද කියලා ටිකක් විමසන්න බලන්න. දැන් අපි හිතමුකෝ අනුන්තිමට මේ හැමෝම මුල මොනවා හරි ධර්මයේ කියලා අහලා ඇති. අහලා අපි දරාගෙන ඉන්න ධර්මයේ කියන්නේ මේකයි. මොකක් හරි එක. එතකොට මේකයි කියලා දරාගෙන ඉන්න දේ තියෙනවනේ. ඒකට ධර්මයේ කියන්නේ ඉදමෝහ සත්‍යං මෝහමඤ්ඤං කියලා. ඉදමෝහ සත්‍යං මෝහමඤ්ඤං. ඒ කියන්නේ මේකයි සත්‍ය කියලා අපි යමක් දරාගෙන ඉන්නවා නම් ඒක මෝඩකමේ මඤ්ඤණාවක් කියනවා. ඒ මෝඩකමේ හිතලුව විශ්වාසය දරා ගැනීමක් විතරයි. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ධර්මයේ විදිහට අන්තිමට දරාගත් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද දරාගත් දෙයක් ඉතිරි වෙනවා නම් දරාගත් කෙනා නියෝජිත වෙනවා. එතකොට දරාගත් කෙනෙක් කියනවා. එහෙම නැත්නම් ධර්මයේ ධර්ම කෙනෙක් කියනවා ඉතිරි වෙනවා. දැන් එහෙම හිතන්නකෝ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් උදේ ඇහුවොත් ඔබ පෙර ජීවිතේ ඉඳලා එනවාද? දැන් ඉන්නවාද? අනාගතේ යනවාද කියලා හොත්. අපේ සාමාන්‍ය භෞතික විවහාරයේ තුල අපිට කියන්න වෙන්නේ ඔව් කියලාද නැද්ද? අපි එහෙම කියන්නේ අහපු ගමන් අපි කියන්නේ එහෙමද නැද්ද? අපි දරන්නේ පෙර ඉඳලා ආවා දැන් ඉන්නවා අනාගතේද ඒ නිසා මොකද කරන්නේ? අනාගතේට අරඤ්ඤන්ත මොන හරි ටිකක් කරන්න ඕනේ කියන දෘෂ්ටිය තියෙනවද නැද්ද? ඒකෝට එන්නෝල පොදු දෘෂ්ටි කියලා කියනවා. දෘෂ්ටි කියලා කියන්නේ සත්‍යයක් නෙවෙයි. දෘෂ්ටි කියන්නේ ඒකවල දරාගත් අවිද්‍යාව. ඒ නිසා කියනවා මේ සක්මාය දිට්ඨිය දුරු වෙනකම් මහා දෘෂ්ටි කාන්තාරයක පැටලෙන්නේ. එතකොට මේ විවිධ විදිහේ දෘෂ්ටි වල ක්‍රියාත්මක වීම කියනවා. ඒ කියන්නේ අපිට ඉන්නේ මේ වෙලාවේ මගේ ක්‍රියාත්මක වීම කියනවා කියලා. හරි. හැබැයි මගේ ක්‍රියාත්මක වීම නෙවෙයි තියෙන්නේ මෝඩකම එක. අවිද්‍යාවේ ක්‍රියාත්මක වීම. එතකොට මේ මෝඩකමේ ක්‍රියාත්මක වීම තුළ කවදාකවත් සත්‍යයක් තේරුම් ගන්න බැහැ. අත්දැකීමේම මේ මෝඩකමේ ප්‍රතිවිපාක. සත්‍යයෙන් අසත්‍යයට.
ඒ නිසා මේ ධර්මයේ කියලා කියන්නේ කවදාවත් ඒ මෝඩකමේ ප්‍රතිදින්නේ එහෙම නැත්නම් මෝඩකමේ අධ්‍යක්ීමට ගෝචර වෙන එක නෙවෙයි ධර්මයේ. දැන් මේක මොකද? දැන් කවුරු හරි ප්‍රශ්නයක් කළොත් නිවන් දකින්නේ කවුද කියලා අපි දෙන උත්තරේ මොකක්ද? අපිට තියෙන උත්තරේ මොකක්ද? මම නිවන් දකිනවා. එතකොට අපිට හිතනවා කොහොමද? මම නිවන් දැක්කට පස්සේ නැවත මම උපදින්නේ නැහැ. ඒකට නැත්නම් හිතන් ඉන්නේ. ඒක ඇත්තද? මම නිවන් දැක්කට පස්සේ නැවත මම උපදින්නේ නැද්ද? මේ එහෙම හොවම අපිට එක එක ඒවා හිතෙන්නද නැද්ද? හිතෙනවා. මේක සාධාරණයි. හරි මම මෙහෙම නම් පොඩි කිව්වොත් අපි මෙහෙම දෘෂ්ටියක නෙවෙයි මම කියන කෙනා අනන්ත සතර කියලා එනවා. එයා දුක් විඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ තව කොච්චර නම් එයා දුක් විඳින්න ඉස්සරහට යයිද දන්නේ නැහැ. එයා ඉදුව වෙලා ඉපදිලා, කුකුල වෙලා ඉපදිලා, හරක් වෙලා ඉපදිලා, බල්ලු වෙලා ඉපදිලා, රාකුලෝ ඉපදිලා, දුජලෝ ඉපදිලා, එපිරිසලෝ ඉපදිලා, ප්‍රේතලෝ ඉපදිලා එන කෙනා හද තව ඉස්සරහට අපායයි දන්නේ යමරජ්‍ය වලට යයි දන්නේ ප්‍රේතී පිට දන්නේ මේ පිරිසෙනෙක් පිට දන්නේ අසුරෙක් පිට දන්නේ කොහේයිද දන්නේ නැහැ. ඒ නිසා නිවන් දැකලා මොකද්ද යම එක නතර කරන්න ඕන කියන දෘෂ්ටිය දැනගන්න අපි මේ කොටද අන්නේ දෘෂ්ටිය කොටින්ම කිව්වොත් අපි ඉන්නේ මොකද සංසාරගත වෙන සත්‍යයේ අවතුරට සංසාර යන්නේක නතර කරලා නිවන් දැකලා එයා නැවත උපදින එක නතර කරන්න ඕන කියන දැනගන්නදී අපි හැබැයි අපි එතන ඉන්නකම අපිට ධර්මය අවබෝධ වෙන්නේ එතන ඉන්නකම ධර්මය අවබෝධ කරගන්නත් බැහැ. මොකද ඒක දෘෂ්ටියක් කියලා අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ සත්‍යයක් කියලාද නැද්ද? හැබැයි දැන් බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඉදිරිය ප්‍රශ්නයක් අහුවොත් මොකද? සත්‍ය රහත් වෙලාට පස්සේ නැවත උපදින්නේ නැද්ද කියලා. බුදුහාමුදුරුවෝ මොනවද උත්තරයක් දෙන්නේ? සත්‍ය රහත් වුණාට පස්සේ නැවත ඉපදෙන්නේ නැද්ද කියලා අහුවොත් බුදුහාමුදුරුවෝ මොනවද උත්තරයක් දෙන්නේ? බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙන්නේ නැහැ. ප්‍රශ්නය අවබෝධයයි කියන ප්‍රශ්න කිලින් වැරදි කියලා. වැරදි ප්‍රශ්නයක්. එයා කොහොමද වැරදි ප්‍රශ්නයක් අහන්න නම් වැරදි දෘෂ්ටියක ඉන්න ඕනද නැද්ද? හරි. එහෙනම් මේ ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙන්නේ වැරදි දෘෂ්ටියක. නේද? ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙන්නේ වැරදි දෘෂ්ටියක. ඒ නිසා ප්‍රශ්නය අවබෝධය. ඒක එහෙම අහන්න සුදුසු නෑ. ඒකට හේතුව තමයි විමසන්න වෙනවා මොකද්ද? මරණයන් මැත්තේ කතාවකට කලින් මේ දැන් සත්‍යේ ඇතද නැතද ඇත්තේ නැතිද නැත්තේ අපි කියන දුන්නොත් දෙන උත්තරේ මොකක්ද? දැන් සත්‍යේ ඇතද නැතද ඇත්තේ නැත්ද නැත්තේ ඇත්තෙක් නෑ නැත්තේ ඇත්තෙක් නෑ ඉතින් දෘෂ්ටිය. ඒක ඇතුලේ තියෙන්නේ විඥාන ධර්මයක් නෑ නැද්ද ධර්මයක් නෑ වගේ එකක් නේ. ඇත්තේ නැත්ද නැත්තේ නැත්ද
අර ඇත්තේ නෑ ඉන්නවත් වගේ නෑ වගේ. එතකොට ඒකත් නෑ. එතකොට ඒකත් වරණ තුල පෙන්නනවා මොකක් කියලාද? අභෞමිය ප්‍රශ්නයක් විදිහට බලනවා. ඒකත් පෙන්නනවා අභෞමිය ප්‍රශ්න. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ අභෞමිය ප්‍රශ්න සියල්ලකින්ම මිදිලා කොහොමද මේ සත්‍ය දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ වගේ ප්‍රශ්න කරපු ශ්‍රාවකයෝ ඉන්නයි කාලේ. ඒ වගේ එක ශ්‍රාවකයෙක් වච්චගොච්ච කියලා. ඒ වච්චගොච්ච නිතරම ඕනෝනේ බුදුහාමුදුරුවෝගේ ඇත නැත කියන පිළිතුර. නේද? ඇත නැත කියන පිළිතුර. ඒ බුදුහාමුදුරුවෝ ඇතාන්තේවත් නැතාන්තේවත් කියන අන්ත දෙකින් එකකින්වත් පිළිතුරු දුන්නේ. මොකද ඇත කියන අන්තය වෙනවා කොහෙද? ශාස්ත්‍රයේ. නැත කියන අන්තය වෙනවා උච්චේ. එතකොට ඔය අන්ත දෙකෙන් එකකටවත් නොවැටි ධර්මයේ ප්‍රයෝග කරන්නේ. එහෙනම් දැන් ඔබ බලන්න ඔබ ඉන්නේ මොන දෘෂ්ටියද බලුවොත්? සත්‍යේ ඇත කියන දෘෂ්ටියේ ඉඳලා ඒ ඉන්න සත්‍යය නැති කරන්න ඕනේ කියන තැනද නැද්ද ඉන්නේ?